පොලිස් ජේෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජේෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි නව ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. මෙම ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග අනුව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මාරුවීම්. මෙම මාරුවීම අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුද ඇතුළත්. ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති EMGJ සේරම් මහතා පොලිස් බඳවා ගැනීම සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නව තනතුරකට පත් කර තිබෙනවා. ඒ අනුව බඳවා ගැනීම සහ පුහුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති HCA පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ මාරුවීම්. ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ ස්ථාන මාරුවීම් යටතේ ගම්පොළ කොට්ටාස භාරව සිටි එරික් පෙරේරා මහතා කොළඹ උතුර කොට්ටාසේ භාර නිලධාරියා ලෙස පත් කර තිබෙනවා. කොළඹ උතුර කොට්ටාසේ සිටි BAR පුෂ්පකුමාර මහතා කටුනායක විශේෂිත ගුවන් තොටුපොළ කොට්ටාසේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත. මොනරාගල කොට්ටාස භාරව සිටි KN ගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයේ වෙත මාරු කර ඇති අතර පොලිස් මූලස්ථානයේ රාජකාරී කළ WMSB වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියා ලෙස පත් කර තිබෙනවා. විශේෂ ඒකක හා කොට්ටාස මාරුවීම්. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ KA උදේකුමාර මහතා කළුතර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියා ලෙස නව තනතුරකට පත් කර තිබෙනවා. එසේම මහනුවර කොට්ටාසේ සිටි පොලිස් අධිකාරී CD ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ටාස භාර පොලිස් අධිකාරියා ලෙස මාරු කර යවා තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරුන්ටත් මාරුවීම්. මෙම ස්ථාන මාරුවීම් සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුටත් බලපැවැත්වෙනවා. ගම්පොළ කොට්ටාසේ සිටි HMD හේරත් මහතා ඇල්පිටිය කොට්ටාසයට මාරු කර ඇත. ඇල්පිටිය කොට්ටාසේ සිටි දීප්ති කුමාර මහතා මඩකලපුව කොට්ටාසයට පත් කර තිබෙනවා. මඩකලපුව කොට්ටාසේ සිටි ALM ජමිල් මහතා විශේෂ ආරක්ෂක කොට්ටාසයට අනුයුක්ත කර ඇත. කන්කසන් සුන්දරේ කොට්ටාසේ සිටි MKS උදේකුමාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත කර ඇති බවත් පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. අවසාන වශයෙන් මෙම නව ස්ථාන මාරුවීම් පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සිදු කළ බව පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.